යාළුවන් කසුන් මම ඔන්ටර්ප්‍රනර් කෙනෙක් හැටියට දැන් වැඩ කටයුතු කරගෙන යනවා. දැන්ට මගේ ඉඩම් වල වැඩ කරගෙන යනවා. 2020 22 වගේ ඔය ක්‍රයිසිස් එක ඊට පස්සේ කොවිඩ් අපේ බිස්නස් වැටෙන්න ගත්තා. ඊට පස්සේ ෆියුල් නෑ, පවර් කාට්. ඊට පස්සේ අපි ඉස්සරහට සස්ටේනබල් පැත්තට යන්නේ කොහොමද කියලා රිසර්ච් එකක් කරනකොට අපිට රිසර්ච් එකේ ප්‍රතිඵල වලට ආවේ මෙන්න මේක තමයි ඔයාලට ඉස්සරහ අවුරුදු 10ට හොඳම සොලියුෂන් එකක් හැටියට දැන්ට ලංකාවේ තියෙන්නේ කියලා. කාබන් ෆුට්ප්‍රින්ට් ඇත්තම නෑ. සෝලර් සොලියුෂන් එකට වගේ ගියාම charge කරන්නත් පුළුවන් නිසා ITX එක සෝලර් වලින්ම ඒ කාබන් ෆුට්ප්‍රින්ට් ඇත්තම නෑ. ගෝලීය වශයෙන් බැලුවාම කොහොමද අපිට කාලගුණ දේශගුණ ඒ පෙරාස වලට ITX එක කොහොමද වැදගත් වෙන්නේ කියලා. ඊට පස්සේ දෙවෙනියෙන් බැලුවේ කොහොමද කම්පැනි එක කියලා. කොජ්ජන් එක මම ඉතින් අවුරුදු 25ක් විතර පරණ කම්පැනි එකක්. ඒ වගේම හොඳ ෆියුචර් growth එකක් තියෙන හොඳ කම්පැනි එකක්. ඒකම ITX එක හොඳ ප්‍රොජෙක්ට් එකක්. හේතුව තමයි ඒකේ software එතකොට hardware පැත්ත ඒ ඔක්කොම එයාලම තමයි නිෂ්පාදනය කරන්නේ. වැදගත්ම දේ charging network එකත් එයාලගෙම. ඊට පස්සේ අනිත් එක තමයි warranty period එක ඇතුළත අපිට investment එක cover කරගන්න පුළුවන්. මේ වෙනකොට මම කිලෝමීටර් 5000කට කිට් වෙන දුවලා තියෙනවා. අපි කිලෝමීටර් 5000 average කරලා බැලුවා. කලින් වාහනේ fuel cost එකයි එතකොට service cost එකයි ওই දෙක විතරක් ගත්තොත් සාමාන්‍යයෙන් 1,50,000ක් විතර යනවා. කලින් වාහනේ ওই කිලෝමීටර් 5000 ඇතුලේ වැඩ කරගන්න. දැන් මේකෙන් මේ කිලෝමීටර් 5000ට විතර තාම රුපියල් 10000 15000ක් අතර ගාණක් තමයි ගියේ. තිබුණ වාහනේත් එක්ක බලද්දී එකෙන් කරන්න බැරි වෙච්ච වැඩ සෑහෙන ප්‍රමාණයක් මම මේකෙන් කරනවා. පොර ප්‍රවාහනයේට ඊට පස්සේ දළු පුරුදු දර ටික ප්‍රවාහනය කරන හැමදේටම මගේ අනිත් වාහන වලට වඩා මේක හැමදේටම පාවිච්චි වෙලා තියෙනවා. හැම පැත්තම බලලා හොඳට ඩිසයින් කරලා තියෙනවා. මේ පැත්ත ගොඩක් කඳු තියෙන පැති එහෙම කම්ෆර්ටබල් රයිඩ් කරන්න පුළුවන්. අර ලොකු කන්දක් තිබුණා කියලා එහෙම ඇත්තට නෑ අපිට ඒ කන්ද අදින්න නැත්නම් ස්පෝර්ට් මූඩ් එකට දාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් හිල් ඇසිස්ටන්ට් එකට දාගෙන සමහරලාට ගොඩක්ම නෝමල් මූඩ් එකේම වගේ යන්න පුළුවන්. ඒ තරම් පර්ෆෝමන්ස් තියෙනවා. පර්ෆෝමන්ස් ඇත්තටම හොඳයි. අපේ වතු වලට එහෙම යද්දී පාරවල් කාපට් පාරවල් නෑ, කැඩිච්ච පාරවල්, බොරළු පාරවල්, මැටි පාරවල් ඔය වගේ මඩවලවල් එක්කෙන් වගේ එහෙම තින්නේ. නමුත් මම කොරකොට්ට 3ක් කිලෝ 150ක් වගේ දාගෙන මම ගිහිල්ලා තියෙනවා නෝමල් මූඩ් එකේ. ටයින් එක නම් ඇත්තටම කියන්න ඕනේ ටීම් එකට නම් ලොකුම ක්‍රෙඩිට් එකක් දෙන්න ඕන ડોක්ටර්යි ඒ ටීම් එකටම. ඒ කට්ටිය හරියටම මේකේ ඇනේ ඉඳලම හරියටම ඩිසයින් කරලා තියෙනවා. මේකේ ඇත්තටම ඇනයක් ගෙනවත් අපිට කියන්න දෙයක් නෑ. හරියටම ඔක්කොම ටික බලලා හොඳටම ඩිසයින් කරලා තියෙනවා. ඩිසයින් පැත්ත නම් හොඳටම සුපිරියටම කරලා තියෙනවා. නෙක්ස්ට් ලෙවල්ම කරලා තියෙනවා. ගොඩක්ම කට්ටිය සතුටුයි හැමෝම දැන් පාරේ ගිහිල්ලා කොහේ නැවැත්තුවත් අඩුම 3 දෙනෙක්වත් ඇවිල්ලා අහන විස්තර කොහොමද මේක කොහෙන්ද ගත්තේ කොහොමද ලස්සනයි. දැන් ගොඩක් අය දැක්කහම ඇත්තටම ඇට්‍රැක්ටිව් වෙනවා. කොහේ ගිහිල්ලා නැවැත්තුවත් අඩුම ඇවිල්ලා කතා කරලා මමත් ගොඩක් අයට පුළුවන් උපරිම කියලා දෙනවා. මොකද මම දන්නවා මම වීල් එක දැක්ක පළවෙනි දවස්වල ඉඳලම මමත් හරිම ආසයි ගිහිල්ලා දකින්න. එනදා අපේ අනිත් වාහනවල එහෙම ගියත් දැන් හදිස්සියකටත් කඩේට යන්න වුණත් මේකෙන්ම තමයි යන්න try කරන්නේ. 312ක් විතර මං ගිහිල්ලා තියෙනවා. වැඩිම දුර ඒ කියන්නේ ගිහිල්ලා ඇවිල්ලා තියෙනවා. කිසිම අගට පතට අමාරුවකුත් නැහැ. වාහනේට අමාරුවකුත් නැහැ. ගිහිපුවාට ප්‍රශ්නකුත් නැහැ. ඒකටම හොඳයි. ඒ කියන්නේ ආයේ එක්ස්ම ලෙවල් තමයි. පළවෙනියෙන්ම ඩිසයින් එක දැක්ක ගමන්ම මම හරිම ආසයි තුනා. ඒ කියන්නේ මම ඇත්තටම පුදුම වුණා. ඇත්තටම ලංකාවේ මෙහෙම ඉන්නවද? ඕන දෙයක් අහන්න පුළුවන්. ඕන දෙයක් කතා කරන්න පුළුවන්. ටීම් එකත් සුපිරි. ඉදිරිල්ල එයාලාගේ පැත්ත ඊට පස්සේ ෆයිනෑන්ස් පැත්තේ කට්ටිය ඊට පස්සේ ප්‍රොඩක්ෂන් එකේ පැත්තේ කට්ටිය ඒ වගේම ඉනෝවේෂන් එකක් හැටියට ආපු මේ ප්‍රොඩක්ට් එක ගන්න ලකුණු දෙන්නේ කිව්වොත් නම් 10න් 10 වුණත් දෙන්න පුළුවන් ටයිප් එකේ ඇත්තටම හොඳයි. මම හිතුවේම නෑ ලංකාවේ මෙහෙම ප්‍රොඩක්ට් එකක් හදන්න ඇති කියලා. ඔයාලා මට ඉන්වයිට් කරපු දවසේ මම ගියා. ඒකේ ෆැක්ටරි ඇතුළ බැලුවා. ෆැක්ටරි ඇතුළ දැක්කහම මම පුදුම වුණා. ලංකාවේ මෙච්චර වැඩ කරන අය ඉන්නවද? ඇත්තටම පුදුම වුණා. ඇත්තටම හොඳ ප්‍රොඩක්ට් එකක් ඉතින්. ඇත්තටම දැන් වෙනේ වෙනං සාමාන්‍යයෙන් ඩ්‍රයිව්ස් එකකට ගියාම අපිට නිකන් හොදලා කියලා ඔයිල් මාරු කරලා ඒ වගේ මේක එහෙම සර්විස් එකක් නෙවෙයි තියෙන්නේ. ඇත්තටම මම හිතුවේ මෙහෙම හොඳ සර්විස් එකක් දේවි කියලා. ඒ ටීම් එක නම් හොඳටම හොඳයි. ඒ කට්ටිය ඇත්තටම හොඳට ඒක කරලා දුන්නා. මගේ මේ පොඩි සීරිච්ච තැන් තිබුණා. ඒවත් හදලා දීලා ඊට පස්සේ වෙන මගෙන් ඇහුවා මොනවාද අඩුපාඩු කොහොමද තියෙන්නේ. ඒ ටික ඔක්කොම ඇනේ පවා එයාලා තිබිච්ච ඔක්කොම ටික හදලා දුන්නා. ඇත්තටම හොඳ ටීම් එකක්. අනිත් හැම පැත්තෙම හොඳ ටීම් එකක් ඉන්නේ ඇත්තටම.